රයිට්. එනම් මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු කොහොමද ඔයාගේ සිස්ටම් එකේ තියෙන report section එක ඔයා යූස් කරන්න කියන කාරණාව සම්බන්ධව. එතකොට මෙන්න මේ report section එකේ තියෙන විශේෂත්වය තමයි අපි කියමුකෝ ඔයා බිස්නස් ඕනර් කෙනෙක් නැත්නම් shop ඕනර් කෙනෙක්. එතකොට ඔයාට ඔයාගේ සිස්ටම් එකකින් ඔයාට ප්‍රධානම වෙන්න ඕන අවශ්‍යම දේ තමයි ඔයාගේ sales ටික manage කරන්න, profits මොනවද, ඔයාගේ ඉවර වෙන්න තියෙන stocks මොනවද, ඊට පස්සේ කොච්චර stock එකක් ඔයාගා maintain වෙනවද, මෙන්න මේ දේවල් කරනකොට perfect idea එකක් අරගන්න එක තමයි ඔයාට විශේෂයෙන්ම සිස්ටම් එකකින් වෙන්න ඕන ප්‍රධානම දේවල් අතර මූලිකත්වයක් අරගන්න දේවල්. අන්න ඒකට ප්‍රධානම රුකුලක් දෙන්න සෙක්ෂන් එකක් තමයි අපේ තියෙන රිපෝට් සෙක්ෂන් එක. එතර මේක දිවාට මෙනම පේනවාගේ සේල්ස් රිපෝට්ටයක් වට අරගන්න පුළුවන් ස්ටොක් රිපෝට් එකක් පොෆිට් රිපෝට් එකක් වගේ ආකාර කීපයකින් මේක ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙන. එනා බලමු කොහොමද සේල් රිපෝට් එකක් ජෙනරේට් කරගන්න කියන කාරණාව සම්බන්ධ ට මේ කලික් කරලා යන්න පුළුවන්. මෙතනින් වාට ගියන් පස්සේදී මෙන්න මගේ ෆිල්ටර්ස් වලින් වාට අවශ්‍ය කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට this month කියන එක සිලෙක්ට් කරමු. ඊට පස්සේ වාට සිලෙක්ට් කරගන්න වැටෙනවා payment type එක. කෑෂ් වලින් ආව පේමන්ට් විතරක්ද වාට අරගන්න ඕන, කාඩ් පේමන්ට් වලින් විතරක්ද, එක්ස්චේන්ජ්ද, ක්‍රෙඩිට් විතරක්ද වාට සිලෙක්ට් කරන්න. මෙන්න මේ වගේ ඔප්ෂන්ස් යටතේ වාට මේක සිලෙක්ට් කරලා අරගන්න පුළුවන්. එහෙම නැත්නම් වාට මේ හැම එකක්ම පොදුවේ බලා ගන්න අවශ්‍යයි නම් වාට පුළුවන් all කියන ඔප්ෂන් එක හරහා ගිහිල්ලා ඒකට එන්ටර් වෙන්න. අපි කියමුකෝ වාට වෙනම this month last month එහෙම නැතුව වාට ස්පෙસિෆික් ඩේට් එකක් තියෙනවා කියලා. හරි. එහෙනම් වාට පුළුවන් මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එක හරහා ගිහලා වාට අවශ්‍ය ස්පෙસિෆික් ඩේට් එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරලා ගන්න. ඒක විශේෂයි. ඊට පස්සේ ඔයාලා මෙතන සබ්මිට් කරන් පස්සේදී ඒකට දාලා රිපෝට් එක වාට මෙතනින් ජෙනරේට් කරලා ගන්න පුළුවන්කම වාට මෙතන තියෙනවා. මේක විශේෂ දෙයක්. ඉතින් ඔයාගේ රිපෝට්ස් වල වාට යන්න පුළුවන්. ස්ටොක් රිපෝට් එකේදී වෙන්නේ අර වගේම ඔයාට ඔයාගේ ස්ටොක් රිපෝට් එකක් අරගන්න පුළුවන්. මෙතනින් ඔයාට available stock reports එකක්ද balance report එකක්ද මේකේ තියෙන වෙනස තමයි ඔයාගේ කොච්චර ස්ටොක් එකක් available ද කියලා ඔයාට මෙන්න available stock report එකෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන POS system අතර අපිටම unique වෙච්ච option එකක් මෙතන අපි වෙනම build up කරා. ඒක තමයි stock balance report. ඒ කියන්නේ ඔයාගේ සේල්ස් වලින් කොහොමද ඔයාගේ ස්ටොක් එක අඩු වුනේ කියලා සම්පූර්ණ විග්‍රහයක් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. සේල්ස් වලින් විතරක් නෙවෙයි ඔයා අලුතෙන් ප්‍රොඩක්ට්ස් එකතු කරන් පස්සේ කොහොමද ඔයාගේ ක්වොන්ටිටි එක නැත්නම් ඔයාගේ ස්ටොක් එක අඩු වැඩි වුනේ මේක ගැන A to Z ඔයාලට අයිඩියා එකක් ස්ටොක් බැලන්ස් රිපෝට් එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක විශේෂ හැකියාවක් ඔයාලට මේකෙදි අපි ලබා දෙන. ඒතර ඔයාලට ඕන මෙතනින් අයිටම් බ්‍රෑන්ඩ් එකක් සිලෙක්ට් කරලා යන්න පුළුවන්. ඒතර මෙහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරලා ඔයාලට යන්න පුළුවන්. දාලා මෙතන සබ්මිට් එකක් දුන්නාන් පස්සේ ඔයාලට වෙනම එකේ රිපෝට් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රොෆිට් රිපෝට් එකේදීත් අර වගේම තමයි මේකෙදි ඔයාලට ෆීල්ඩ් එක සිලෙක්ට් කරලා යන්න පුළුවන්. එතකොට සේල්ස් රිපෝට්, ප්‍රොෆිට් රිපෝට් වලට ගියන් පස්සේ ඒකේ තියෙන ප්‍රධානම දේ තමයි ඔයාට බිල් එකේ තියෙන අයිටම් බයි අයිටම් වෙන වෙනම ඩේටා ඔයාට view කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට total sale report, total profit report ගියන් පස්සේදී ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ලාභය බිල් එකේ තියෙන කන්ටෙන්ට් එකත් එක්ක වෙන වෙනම අරගන්න. උදාහරණයක් විදිහට ඒ කියන 1 2 3 කියන බිල් එකට දාලා ඔයාට අපි කියමුකෝ රුපියල් 1000ක අයිටම්ස් එකතු වෙලා තියෙනවා නම් ඒ 1000ම අයිටම් එක ඔයාගේ 10 අයිටම් එකට දාලා කොච්චර කොහොමද ඔයාගේ පේමන්ට්ස් ආවේ කොච්චර පේමන්ට් එකද ටෝටල් විදිහට තියෙන අන්න ඒ වගේ A to Z ඔයාට ඒකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. සැලරි රිපෝට් කියලා කියන්නේ ඔයාගේ එම්ප්ලොයිස්ලට ඔයා සැලරි ගෙවපු විදිය ගැන විශ්ලේෂණාත්මක දත් අරගන්න පුළුවන් රිපෝට් එකක්. ඇටෙන්ඩන්ස් රිපෝට් කියලා කියන්නේ ඔයාගේ ඇටෙන්ඩන්ස් කොහොමද අදාළ ටයිම් ඩියුරේෂන් එකට අදාළව ආවේ කියන ඒක ගැන ඔයාලට අරගන්න පුළුවන් මේක තමයි එතන තියෙන්නේ. මෙතනින් ඔයාලට අවශ්‍ය ස්ටාර්ට් ඩේට් එක දාන්න පුළුවන්. මෙතනින් එන්ඩ් ඩේට් එක සිලෙක්ට් කරලා යන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතනින් ඔයාගේ ඔක්කොම එම්ප්ලොයිස්ලා අදාළ වෙන්නේ නැත්නම් එම්ප්ලොයි වයිස් වෙන වෙනම දෙයක් කියලා මෙතෙන් ඔයාලට සිලෙක්ට් කරලා යන්න පුළුවන්. එක්ස්පෙන්සස් රිපෝට් කියලා කියන්නේ ඔයාගේ එක්ස්පෙන්සස් වල තියෙන රිපෝට් එක තමයි එක්ස්පෙන්සස් රිපෝට් එක කියන්නේ. මෙන්න මේකෙදි ඔයාට වෙනම විශේෂත්වයක් හම්බෙනවා. ඒක තමයි ඔයාට එක්ස්පෙන්සස් ෆෝමැට් එකක් විදිහට ඔයාට දාන්න පුළුවන්. එතකොට ෆෝමැට් එකක් විදිහට දැම්මන් පස්සේදී උදාහරණයක් විදිහට ඔයා ට්‍රාන්ස්පෝර්ට් එකක් විදිහට ෆෝමැට් එකක් හදලා එක්ස්පෙන්සස් දාගෙන ගියහනම් ඔයාට එතකොට ඒකෙදි බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ මාසේ පුරාවටම ඔයාට කොහොමද ට්‍රාන්ස්පෝර්ට් විදිහට ඔයාට කොච්චර පේමන්ට් එකක් ටෝටලි ගිහිලා තියෙනවද කියලා. එතකොට ඔයාගේ අපි කියමුකෝ රිපෝට් එක හදද්දී
ආගේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට වාට මෙන්න මෙතනින් සම්පූර්ණ ඩේට එකක් කරගෙන වාටෙන්ට කරන්න පුළන් ට්‍රන්ස්පෝර්ට වෙන මෙචර ගිල්ල තින ෆුට් සොල්ට පෙන මෙචර ගිල්ල දින ඔන්නවාගේ ටෝටල් විග්‍රහයක් වාට බලාගන්න පුළුවන්කම වාට තියෙන මෙන ඒකට වා සිලෙක් කරන්න ඕන මෙතන ෆිල්ටර්ස් වලින් අවශ්‍යක සිලෙක් කරලා මෙන මෙතනින් එක්ස්පෙන්ස් කැටකර කියන එක සිලෙක් කරන්න හරි විශේෂ දෙයක් ඒවගේ තව අපි කිමකවාට බලාගන්න ඕන කියලා ක්‍රඩිට රිපෝට් එකක් පර්සන්ස් වයිස් තියෙන හරිද එතකට වාට යන්න තියෙන මෙන මේ සේල්ස් ක්‍රඩිට් රිපෝට් එක ඒ කියන්නේ වාට කවරරි පුද්ගලෙක් විදිර කොච්චරවාට එන්න දෙන පේමන්ස් තියනොද කියලා වාට වෙනම් බලාගන්න පුළුවන්කම තියෙන සේල්ස් වයිස් නමයි එක පෙන්න්න එකන අපි කෙමකෝ එක දෙක තුන ඒ කියන බිල්ල එකට දාලව යගේ ටොටල බිල්ල කරුපිය දහදාහයි නමුත් යගේ පන්දහයි තකොට ඔවගේ අඩු බැලස් විදිට කොච්චරවාට ගවන්න තිනද කියලා ටෝටල් සම්පූර්ණ රිපෝට් එකක් මට බලාගන්න පුළුවන් බිසස් කරන කෙනෙක් නම් මහිතන්නේ රිපෝට්කාට විශේෂයි ඇතුවාට වෙනම සම්පූර්ණ විග්‍රහයක් කර බලාගන්න පුළුවන් වගේ එන්න තියෙනවාට එන්න තියෙන සල්ලි කාගෙන් එන්න තියන්න කොච්චරක් දෙන්න කියන කාරණාව සම්බන්ධ එතකොට කස්ටම ක්‍රඩිට රිපෝට් කියල කියන්නේ මෙන මෙතන තියෙන කස්ටම ක්‍රඩිට රිපෝට් එකෙද වෙන්නේ ඒක බිල් නම්බකන අපි කලින් දැක්කේ එතකොට කස්ටම ක්‍රඩිට රිපෝට් එකේදී වාට කස්ටම වයිස් ටෝටලි වාට කොච්චරක් එන්න තියෙනද කියලා සම්පූර්ණ අයිඩිය එකක් වාට මේකින් අරගන්න පුළුවන්කම තියෙන මෙතනින් කස්ටම සිලෙක් කල්ල වාට ගන්න පුළුවන් එතන මෙතන ටයිප් එක කොහොමද දරම සමිට් කරනම් අයිඩ රිපෝට් එක වාට බලාගන්න පුළුවන්කම තියෙන ඔයිද තම රිපෝට් සක්ෂන් එක තියෙන එන අපි තාත් වීඩියකකින් හම්බෙමු ඒශාඇල්ලි සිිස්ටම එකත් එක්ක